ස්පෝකන් ඉංග්‍රීසි ඩෙවලොප් කරන යනකොට ඉම්ප්‍රූව් කරන යනකොට අපි සිංහලනේ කතා කරේ අම්මේ මට බඩිකිනි එහෙම කියනකොට සමහරවල්ලාට සමහර වර්ඩ්ස් ප්‍රොනවුන්ස් කරන්න අපිට අමාරුයි. ඒකට තමයි මේ ටන් ට්විස්ට් කියන ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ටන් ට්විස්ට්. ඉතින් අපිට මේක ස්ටෙප් 2ක් 3ක් 4ක් විතර වගේ ඉස්සරහට යනකොට අපිට බොහොම පහසුවෙන් උච්චාරණය කරන්න පුළුවන් වෙනවා මේ ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාවේ සමහර තියෙන වර්ඩ්ස් හරිම අමාරුයි ප්‍රොනවුන්ස් කරන්න. අපි එකක් try කරලා බලමු. She sail on the seesaw. She sail on the seesaw. ඇයි විකුණනවා මුහුදු සිප්පුකට මුහුදු පෙරළේ. දැන් මෙතනදී හැම වෙලාවම කියන්නේ she කියලා නෙමෙයි. she sails මුහුදු සිප්පුකට කොහෙද විකුණන්නේ? on the seashore. She sails on the seashore. අපි පොඩ්ඩක් try එකක් දීලා බලමු ටන් ට්විස්ට් එක. She sails on the seashore. තව එකක් ගමු. මම දැක්කා සුසී කියන ගර්ල්. සුසී කියන ලේඩි. I saw Susie. මම ඉඳගෙන හිටියේ සූ සයිනින් කරන ෂොප් එකේ. I saw Susie sitting in a shoe shining shop. I saw Susie sitting in a shoe shining shop. I saw Susie sitting in a shoe shining shop. එක දිගට කියන්නේ. අපි යමු third step. තුන්වෙනි ටන් ට්විස්ට් එකට. අපි අඬනකොට සාමාන්‍ය කියන්නේ cry කියලා. හැබැයි බෙරිහන් දීලා කැමරු දීලා අඬනකොට අපි cry වලට වඩා verb එකක් අපිට use කරන්න පුළුවන් ඒ තමයි scream. මම බෙරිහන් දීලා කැමරු දීලා අඬනවා I scream. ඔබ බෙරිහන් දීලා කැමරු දීලා අඬනවා you scream. අපි සියලු දෙනාම අපිට we වලට අමතරව we all කියන්න වෙනවා. අපි සියලු දෙනා we all. අපි සියලු දෙනා බෙරිහන් දීලා අඬනවා මොකක් වෙනවද? ice cream එකක් වෙනුවෙන්. We all scream for ice cream. දැන් try කරමු. I scream you scream we all scream for ice cream. I scream you scream we all scream for ice cream. try කරන්න. next one. තවත් try කරලා බලමු. Betty කියලා person කෙනෙක් ඉන්නවා. මම මෙලදී ගත්තලු Betty bought butter. buy එකේ past tense එක. bought කරා Betty කියන persons bought කරා butter. Betty bought butter. But the butter was bitter. නමුත් මේ butter was bitter. So Betty bought better butter to make the bitter butter better. Betty bought butter but the butter was bitter. So Betty bought better butter to make the bitter butter better. දැන් මෙතනදී අපි හැදෙන එක ඔයාලට තේරෙනවා මොකක්ද කියලා. මේ විදිහට step by step අපි මේ කරන් යනකොට අපිට මේ අමාරුයි කියන සමහර words හොඳට pronounce කරන්න හොඳට උච්චාරණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම මගේ channel එක ඇතුලේ මම ඔයාලට මේක description එකේ දාන්නම්. මේ අදාළ ටන් ට්විස්ට් set එක බලලා practice කරන්න. අපි තා එකපාරක් කියමු. She sail on the seesaw. She sail on the seesaw. I saw Susie sitting in a shoe shining shop. Third one. I scream, you scream, we all scream for ice cream. I scream, you scream, we all scream for ice creams. Last one. Betty bought butter, but the butter was bitter. So Betty bought better butter to make the bitter butter better. මම හිතනවා අපි මේ යන ජර්නි ඇතුලේ අපේ මේ ටාගට් එක ඇතුලේ අපිට ගොඩක් වැදගත් වෙන කොටසක් කියලා. ඉතින් මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප්ස් ග්‍රැමර් පැත්ත, ඒකට අවශ්‍ය කරන vocabulary පැත්ත, මේ හැම පැත්තම අපි ආවරණය වෙන විදිහට තමයි අපේ මේ channel එක අපි ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේකට සම්බන්ධ වෙ ඇතුලේ මම හිතනවා බොහොම කෙටි කාලයක් තුල ඔයාලගේ අදාළ ටාගට් වලට අචීව් කරගන්න අවශ්‍ය කරන පාත් එක හදා ගන්න පුළුවන් වෙයි කියලා. අපිත් තරඳලා ඉන්න. right? Have a nice day. Goodbye.